හෙලෝ ළමයි. අද මම ඔයාලට කියලා දෙන්නේ මාස ගැන. කොහොමද ජපන් භාෂාවෙන් මාස ගැන කියන්නේ කියලා තමයි අද ඔයාට මේ වීඩියෝ එකෙන් මම කියන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔයාට 1 ඉඳන් 12ට ජපන් භාෂාවෙන් ගණන් කරන්න පුළුවන් නම් මේක තමයි හොඳම තැන. ඒ ඉගෙනගත්ත 1 ඉඳන් 12ට ඉගෙනගත්ත ටික පාවිච්චි කරන්න. 1 ඉඳන් 12ට ජපන් භාෂාවෙන් ගණන් කරන්න පුළුවන් කියන්නේ ඔයාලට මේක හරිම ලේසි. ඉතින් දැන් මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද ජපන් භාෂාවෙන් ඉලක්කම් ගණන් කරන එක මාස ගණන් කරන්න යොදාගන්නේ කියලා. පොඩි වචනයක් විතරයි වෙනස් වෙන්නේ, අනිත් ටික එහෙමමයි. එහෙනම් දැන් බලමු පළවෙනි මාස ජනවාරි මාසේ ඉඳන් 12 වෙනි මාසේ දෙසැම්බර් මාසේ වෙනකන් අපි ජපන් භාෂාවෙන් කොහොමද කියන්නේ කියලා. පළවෙනි මාසේ, ඒ කියන්නේ ජනවාරි මාසේ, අවුරුද්දේ පළවෙනි මාසේ. එතකොට අපි ජපන් භාෂාවෙන් අංක 1 කියන්නේ ඉචි කියලානේ. එතකොට අවුරුද්දක පළවෙනි මාසේ ජනවාරි මාසය අපි පළවෙනි මාසේ කියලා කියන්නේ. එතකොට ඉචි මාසය හඳුන්වන ජපන් භාෂාවේ වචනයක් තියෙනවා ගත්සු. මොකද්ද ගත්සු? ඒක තමයි අපි ඉලක්කමය කියන විදිහයි ගත්සු එකතු කරලා ඉචි ගත්සු. ජනවාරි මාසය, පෙබරවාරි මාසය. අපි ජපන් භාෂාවෙන් දෙකට කියන්නේ නී. එතකොට මාසයට ජපන් භාෂාවෙන් කියන්නේ ගත්සු. එතකොට පෙබරවාරි මාසයට ජපන් භාෂාවෙන් කියන්නේ නී ගත්සු. නිගත්සු, පෙබරවාරි, ෆෙබ්‍රුවරි. නිගත්සු, පෙබරවාරි, ෆෙබ්‍රුවරි. තුන්වෙනි මාසේ, ඒ කියන්නේ මාර්තු මාසය. 3ට අපි ජපන් භාෂාවෙන් කියන්නේ සන්. මාසෙට කියන්නේ ගත්සු. එතකොට මාර්තු මාසය අවුරුදු 3 වෙනි මාස නිසා සංගත්සු. 3 වෙනි මාසය සංගත්සු. මාර්තු, සංගත්සු, මාර්ච්. ඊළඟට අප්‍රේල් මාසය, ඒ කියන්නේ අවුරුද්දේ 4 වෙනි මාසය. අපි ඉලක්කම් වලින් 4ට යොන් කියලාත් කියනවා, ෂී කියලාත් කියනවා. මෙතන ෂී භාවිතා කරනවා. එතකොට ඉලක්කම් වලදී ෂී කියන වචනේ මෙතනදි තමයි පාවිච්චි වෙන්නේ. අප්‍රේල් මාසයට අපි කියනවා ශිගත්සු. අප්‍රේල් මාසය ශිගත්සු, ඒප්‍රිල්. ඊළඟට මැයි මාසය. කොහොමද මැයි මාසයට ජපන් වලින් කියන්නේ? දැන් ඔයාලටම තේරෙනවා ඇති. 5ට කියන්නේ ගෝ. මාසෙට කියන්නේ ජපන් භාෂාවෙන් ගත්සු. 5 වෙනි මාසය කියලා කියන්නේ ගොගත්සු. ගොගත්සු. මෙයි, ගොගත්සු, මෙයි මාසය. ඊළඟට 6 වෙනි මාසය. සිංහලෙන් කිව්වහම ජුනි මාසය. ජුනි 6 වෙනි මාසය නම් 6ට කියන්නේ අපි ජපන් භාෂාවෙන් රොකු. මාසෙට කියන්නේ ගත්සු. රොකු ගත්සු. 6 වෙනි මාසයේ ජුනි මාසය. ජුනි මාසය, ජුන්. 7 වෙනි මාසය ජුලි. එතකොට 4ට කියන්නේ සිචි කියලා. නන කියලා කියනවා. ඒ වුණාට මෙතනදී පාවිච්චි කරන්නේ සිචි කියන શબ્දය. 7ට කියනවා ශිචි. මාසෙට කියනවා ගත්සු. ශිචි ගත්සු, සිචි ගත්සු. ජුලි මාසය. ඊළඟට අගෝස්තු මාසය. අගෝස්තු මාසය 8 වෙනි මාසය නිසා 8 වෙනි මාසය. එතකොට හදන්න 8ට කියන්නේ හචි. මාසෙට කියන්නේ ගත්සු, හචි ගත්සු. අගෝස්තු මාසය ඕගස්ට්. අගෝස්තු මාසය ඕගස්ට්. ඊළඟට 9 වෙනි මාසය සැප්තැම්බර් මාසය. 9ට කියන්නේ කිව් කියලාත් කියනවා. විශේෂ શબ્දයක් ලෙස කූ කියලාත් කියනවා. එතකොට අපි මෙතනට පාවිච්චි කරන්නේ කූ. 9ට ජපන් භාෂාවෙන් කියන්නේ කූ. මාසය ගත්සු.
9වෙනි මාසය කුගත්සු. 9වෙනි මාසය කුගත්සු. සැප්තැම්බර්. තව මාස 3යි. 10වෙනි මාසය. එතකොට 10වෙනි මාසය අපි අපේ භාෂාවෙන් කිව්වොත් එහෙම සිංහල භාෂාවෙන් කිව්වොත් ඔක්තෝබර් මාසය. එතකොට ලේසි විදිහට මතක තියාගන්න 10වෙනි මාසය. 10ට කියන්නේ ජූ, මාසෙට කියන්නේ ගත්සු. ජූගත්සු. ඔක්තෝබර් මාසය. ඔක්තෝබර්. ඊළඟට 11වෙනි මාසය. 11වෙනි මාසයට අපි සාමාන්‍යයෙන් කියන්නේ නොවැම්බර් මාසය කියලා. එතකොට අපිට ජපන් භාෂාවෙන් මතක තියාගන්න ලේසි නිසා අපි 11වෙනි මාසය කියලා කියනවා. එතකොට 11ට කියන්නේ ජපන් භාෂාවෙන් ජූ ඉචි. මාසෙට කියන්නේ ගත්ස. ජූ ඉචි ගත්ස. නොවැම්බර් මාසය. නොවැම්බර්. ඔන්න අන්තිම මාසෙට ආවා. සීතලම මාසේ. එතකොට අපි 12වෙනි මාසය කියලා හඳුන්වනකොට දෙසැම්බර් කියලා තමයි කියන්නේ. එතකොට 12වෙනි මාසය. 12ට අපි මොකද්ද ජපන් වලින් කියන්නේ? ජූනි. එතකොට මාසෙට කියන්නේ ගත්සු. එතකොට දෙක එකතු කරාට පස්සේ ජූනිගත්සු. දෙසැම්බර් මාසය 12වෙනි මාසය. හරි. ඉතින් මම හිතනවා ඔයාලට මේක තේරුම් ගන්න පහසු වෙන්නේ නැති කියලා. ඔයාලගේ අදහසත් මම දැනගන්න කැමතියි. තව ඉස්සරහට මම මේ වගේ තේරුම් ගන්න පුළුවන් ලස්සන වීඩියෝ අරගෙන එනකම් පරිස්සමට ඉන්න ඕන. හැමෝටම තෙරුවන් සරණයි.